ඉතින් යාළුවනි කොහොමද අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ චීනා ටෙක් YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට කියන්න ආවේ අපි කරන තවත් ලොකු වැරද්දක්. ගොඩක් අය එනවා කම්පියුටර් වල power supply පිච්චිලා, එතකොට motherboard පිච්චිලා, එහෙම නැත්නම් laptop වල laptop charger පිච්චිලා ගේනවා. එතකොට laptop motherboard වල power case වෙලා ගේනවා. ඒ වගේ scene වලට ගොඩක් ගෙන හැල්ලා. ඉතින් අපි අහනවා අකුණක්වත් වැදුනද මොන හරි case එකක් වුණා. නෑ එහෙම මුකුත් උනේ නෑ. හොඳට මේ වැඩ කර තිබ්බා ඊයේත් කියලා කියනවා. හැබැයි පොඩ්ඩක් හොයලා බැලුවොත් ඔය ගොඩක් අය තමන්ගේ ලැප් එක එහෙම නැත්නම් කම්පියුටරේ පාවිච්චි කරලා තියෙන්නේ ඒකට පවර් ගන්න බාල් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකයි. ඒ කියන්නේ ලූස් කනෙක්ෂන් තියෙන ඒවා තියෙන්නේ චර ගාලා හොල්ල ප්ලග් එක ගහන ඒවා. අන්න ඒවට තමයි ගොඩක් අය මේ වටින බඩු ගහන්නේ. ඇත්තටම ඒ වගේ මගුල් වලට ගහන්න එපා මේවා. මොකද ලූස් කනෙක්ෂන් එක තියෙද්දි චර ගාලා එහෙම ස්පාර්ක් වෙනවා පොඩ්ඩ. හරිද? ස්පාර්ක් වෙද්දි සමහරලාට වෝල්ටේජ් එක අඩු වැඩි වීම වෙනවා. එක මරාල වෙනවා. ඉතින් ඒ වයින් කම්පියුටර් වලට ඒ වගේ ලැප්ටොප් වලට ඉලෙක්ට්‍රොනික බඩු ඕනේ එකකට අම්බානක් ඩැමේජ් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ බිත්තියේම තියෙන එකකට ගහන්න පුළුවන් නම් ඔයාගේ කම්පියුටර් එක ගොඩාක් වටිනවා. ඒක ඇත්තටම මේ බිත්තියේ ඩිරෙක්ට් ගන්න පුළුවන් නම් සමහරු UPS එකක් දාලා තියෙනවා. UPS එක බිත්තියට කනෙක්ට් කරලා UPS එකෙන් අරගෙන බෙදලා තියෙන්නේ බාල එක්ස්ටෙන්ෂන් කෝඩ් එක. ඉතින් UPS එක දාපු එකේ වැඩක් නැහැ නේ. මොකද UPS එකෙන් එලියට ගන්නේ බාල එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකට කම්පියුටර් එක ගහලා තියෙන ඒ කෝඩ් එකට. සමහරු කියනවා UPS එකකුත් දාලා තිබ්බ බලන්නකො ඒත් යක්ුණානේ. ඉතින් වෙන්නේ නැද්ද? ඒකින්ද ඉතින් එහෙම කරන්න එපා. ඔය ගොඩක් අය නොදැන කරන වැඩක් සෑහෙන්න හානි කරගන්නවා. ෆෝන් චාර්ජර් වලටත් මේවම වෙන්න පුළුවන්. මොකද මේක ලූස් කනෙක්ෂන් තියෙන්නේ හොල්ල තමයි යන්තම් පොඩ්ඩක් හොල්ලලා දුවා ගන්නවා. ඉතින් ඒකින්ද යාළුවනේ ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. මොකද වටින බඩු මේවා. ඊට පස්සේ ඉතින් අනේ අකුණක්වත් ගැහුවේ නැහැ, ලයිට් අඩු වැඩි වුණෙත් නැහැ, මොනවා වුණාද දන්නේ එකපාරට පිච්චුණා බාල බඩුවක්ද කොහෙද? කොහොම කිය අඬන්න ඉන්නවා. ඒකින්ද අනිවාර්යෙන් කරන්ට් එක ගන්න බාල එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් ගන්න එපා. හරිද? හොඳ වටින ක්වොලිටි එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් ගන්න. නැත්නම් බිත්තියට හයි කරන්න පුළුවන් හැම වෙලේම කරන්නම දෙයක් නැත්නම් තමයි අපි එක්ස්ටෙන්ෂන් කෝඩ් එකකට යන්නේ. ඒකත් ක්වොලිටි එකෙන් ගොඩක් හොඳ බොහොම හයිය තදට සෙට් වෙන හොඳට කන්ටැක්ට් හිර වෙලා තියෙන එකක් ගන්න. නැත්නම් ওই බාලේ වට ගහලා හොල්ල ඉඳලා උණු වෙලා රත් වෙලා ගිනි අරන් සමහර පවර් කේබල් උණු වෙලා ඒ වගේම අරලා සෙට් වෙනවා. ඒකින්ද යාළුවනේ ප්‍රවේශම් කරගන්න ඕගලන්ගේ බඩු මේ බලන්න යාළුවනේ මේ තියෙන්නේ මේ හදාගත්තු පවර් එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. අපි අර බිත් වලට ගහන ඒවායින් හදාගත්තු එකක්. ඇත්තටම මේව නම් සෑහෙන කාලයක් පාවිච්චි කරලා හැකි හොඳට හිරට සෙට් වෙනවා මේවා. සුපිරි අර එක්ස්ටෙන්ෂන් කෝඩ් එකේ ටික දවසක් ගියහම බුරුල් වෙන්නේ නැහැ. මේ වගේ එකක් අටව ගත්තත් quality නැත්තම් හොඳ quality extension code තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් 2500 3500 වගේ යන ඒවා තියෙනවා. එතනින් උඩට යන ඒවාත් තියෙනවා. ඒ වගේ එකක් ගත්තත් අවුලක් නැහැ. හැබැයි ඔය ලාභෙට තියෙන loose connection තියෙන මේවා මේ හොල්ල කිරි ගගා තියෙන ඒවා නම් ගන්න එපා යාළුවනේ. විනාශයි වාගේ කම්පියුටර් එක විනාශයි, ලැප් එකක් විනාශයි, මොබයිල් ෆෝන් charger අනම්මනම් ඕන එකක් විනාශ වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න යාළුවනේ. ඉතින් ගිහින් ඉන්න ආයි වීඩියෝ එකකින් සෙට් වෙමු.